බක්මහේ කෙවුන ලස්සනම දවසක්. මාස ගානක කාර්යබහුල ජීවන රටාවෙන් මොහොතකට මිදිලා මම ආස කරන, මට ඕනි කරන, ආයමත් මගේ හිතේ ඉන්න නොස්ටැල්ජියානු මනුස්ස ප්‍රාණියාව අවදි කරන ගමන් බොහේමියානු ජීවිතය ඇතුලේ මොහොතකට ජීවත් වෙන්න මට ඕනි වුණා. ඉතින් මම අද ගියා මීට කලින් මම ගිහින් නොතිබුණ හරිම ලස්සන තැනකට. අපිට ඕනි වුණේ පුංචි පුංචි කඩචෝරු ටිකක් එක්ක හරිම සරල ලස්සන පුංචි සාදයක් පවත්වන්න. ඒකත් ගොඩාක්ම ලස්සන වැවුස් මත්තක. කන ගමන් අපේ පළවෙනිම රාජකාරිය වුණේ ආගේ තොරතුරු කතා කරන ගමන්ම ඒ අතරට පුංචි පුංචි ඕපදූප ටිකකුත් කතා කරන්න. දන්නවනේ ඉතින් ගොඩක් කාලෙකින් යාළුවෝ හම්බුනාම ආගේ තොරතුරු වලට වැඩිය අපිට කතා කරන්න තියෙන්නේ පුංචි පුංචි ඕපදූප. ඔන්න ඔය අතරේ නංගි මට කිව්වා මේ වැව ගැන පුංචි පුංචි විස්තර ටිකක්. මොකද එයාගේ ගම. ඉතින් මම මේ විස්තර ටික අහගෙනත් හිටියේ ඇත්තටම හරිම ආසාවෙන්. මොකද මම මෙතනට කියපු පළවෙනි වතාව මේක නිසා. ඇත්තටම ඉස්සර ඉඳලම මම හරිම ආසයි නොස්ටැල්ජියානු මිනිස්සෙක් විදිහට බොහේමියානු තාලෙන් ජීවත් වෙන්න. ඒ මොකද එහෙව් මිනිස්සෙක්ට පුළුවන් පරණ මතක අතරට හිතෙන් ගිහින් නිහඬව hina වෙන්න. අතීතයේ දේවල් ඇත්තටම ඔවුන්ට තවමත් අවසන් වෙලා නැහැ. ඒ දේවල් ඔවුන්ගේ හිතේ තියෙන්නේ හරි පරිස්සමට. කොච්චර දවස් ඉස්සරහට ගෙවිලා ගියත් පරණ දවස්වල උණුහුම එක පාරක් හරි ඔවුන්ගේ හිතට එනවා. හැබැයි ඒක සතුටක් වගේම ටිකක් දුක හිතෙන ලස්සන හැඟීමක්. අන්න ඒ වගේ මිනිස්සෙක්ට බොහේමියානු තාලෙන් ජීවත් වෙන්න පුළුවන් කියන එක අරුමයක් නෙමෙයි. නිදහසේ කලාත්මකව තමන්ගේම රීතියකට ජීවත් වෙන්න වගේම කලාවෙන් සොබාදහමේ හැඩයෙන් මුළු ජීවිතේම පුරව ගන්න ඔවුන්ට පුළුවන්. මෙතන ඉන්න අතරේ මට හිතුණා මිනිස්සු සොබාදහම වෙනස් නොකර තිබුණා නම් කොච්චර හොඳද කියලා. ඒ මොකද සොබාදහමේ හඬට හුම්කන් දෙද්දී මට නම් ඒක ඇත්තටම භාවනාවක්. ගස්වල කොළ හෙලවෙන සද්දේ, කුරුල්ලෝ සත්තු කෑ ගහන සද්දේ හොඳට හුම්කන් දෙද්දී ඇත්තටම මේ හැමදේම භාවනාවක්. ඉතින් එහෙම තැනක ඉද්දී හෝරාව ගෙවිලා යන්නේ තප්පරයට. මට හිතුණා අපි මේ තැනට ආවේ දවසේ හොඳම වෙලාවේ කියලා. ඒ මොකද අපි මෙතෙන්ට ආවේ ඉර බැහැගෙන යන්න හෝරා කීපයකට කලින්. ඉර බැහැගෙන යන හෝරාවට ඇත්තටම මුළු පරිසරයම අමුතුම චිත්‍රයක්. පරිසරයේ වර්ණ සුසංයෝගය, ගහකොළ තාලෙට නැරවෙන රිද්මය, අවරට යන්න සූදානම් වෙන හිරු රශ්මිය, කඩි මුඩියම වැවිස් මත්තට වැටෙද්දිම වෙන ඒ පුදුමාකාර චිත්‍රය ඇත්තටම මේ හැමදේම ඇස් දෙකෙන් දකින්නම ඕනේ. මම තදින්ම විශ්වාස කරන දෙයක් තමයි අපි සොබාදහම ලස්සන විඳින්න පුරුදු වුණාම මේ හැම දෙයකින්ම අපේ හිතට ලැබෙන්නේ මිල කරන්න බැරි පුදුමාකාර සතුටක්. ඒ වගේම ඒ හැම දෙයකම පුළුවන් අපේ හිත හරි අපූර්වට නිවන්න. ගෙවෙන වෙහෙසකර ජීවිතයෙන් හෝරා කිහිපයක් හරි ඔයා වෙනුවෙන් වෙන් කරගන්න. ඔයා ආස තැනකට යන්න, ඔයා ආස විදිහට ජීවත් වෙන්න, ඔයා වෙනුවෙන් ඔයා හෝරා කිහිපයක් හරි වෙන් කරගන්න. මොකද
මානසික සැනසීම කියන දේ මිනිස්සුන්ට තදින්ම ඕන කරනවා. ඔන්න ඉතින් මේ ලස්සනම ලස්සන චිත්‍රය මගේ හිතේ හරිම පරිස්සම් තැනක හරිම ලස්සනට පරිස්සමට සිත්තම් කරගෙන අපි ආයෙම එන්න හැරුණා. ඒ ආයෙත් ලස්සනම ලස්සන දවසක ඉර බැහැගෙන යන ලස්සන හෝරාවක මෙතනට ආයෙත් එනවා කියන ඒ පොරොන්දුවත් එක්කම